හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ළමයි මම ගියා පොළට. මේ තියෙන්නේ අනුරාධපුරේ පොළ. මේ පොළ තියෙන ළමයි ඉරිදා දවසට තමයි අපි ආවේ රෑ 8ට 8:00ට විතර. ඒ කියන්නේ අපි හැමදාම සතියේ එන්නේ නම් ඉරිදා 8:00ට විතර. මේ තියෙන ළමයි අපි සිලම ගියේ කරවල බලන්න. මේ කරවල මිල දාලා තියෙන ප්‍රමාණයත් එක්කම. එතකොට ළමයි අපිට නම් හිතෙන්නේ අපේ මේ පැත්තේ කඩවල වලට සාපේක්ෂව මේ මිලවල් ගොඩක්ම සාධාරණයි කියලා. ඒ නිසා අපි හැම සතියකම එනවා මේ පොළට කරවල එළවලු පළතුරු පලා වර්ග ටික අරන් යන්න. ඔයාලයි පැත්තේ තියෙන මිලවල් වලට අනුව කඩවල වල පොළවල් වල මිලත් එක්ක බලද්දී මේ මිල සාධාරණයිද? කමෙන්ට් කරන් යන්නකෝ බලන්න. ඔන්න ඔහම තමයි මිල තිබ්බේ. මේ බලන්න ළමයි මෙන්න මේ පිඟානක් රුපියල් 50යි. ඒ කියන්නේ මේ පිඟානක මං හිතන්නේ ග්‍රෑම් 500කට වැඩිය නම් තියෙනවා. එතකොට මේ හැම පිඟානක්ම රුපියල් 50යි ළමයි. මගේ හස්බන්ඩ් මේ එළවලු වලට තමයි ප්‍රිය. මොකද එයා මස් මාළු වලට එහෙම ප්‍රිය නෑ. ඒ නිසා අපිට හැම සතියකම එන්න වෙනවා මේ පොළට. ඉස්සර අපි පොළට එන්න කලින් මේ කඩවල වලින් ගත්තේ. ළඟ කඩවල වලින් තමයි එළවලු ගත්තේ ළමයි. එතකොට ඒ එළවලු හරි මිලයි. අපිට අනිවාර්යයෙන්ම රුපියල් 2500ක් විතර යනවා සතියට එළවලු ගන්න. මොකද අපේ ගෙදර එක වේලකට එළවලු වර්ග 3ක්වත් හැදෙන්න ඕන. මොකද මගේ හස්බන්ඩ් මස් මාළු කන්නේ නැහැ. කරවල නම් කනවා. වෙන නම් මොකුත් කන්නේ නැහැ. ඒ නිසා එළවලු ගොඩක් හදන්න ඕන. බලන්නකො ළමයි මෙන්න මෙතන මේ වට්ටක්ක ගෙඩි 3ක් රුපියල් 50යි. එතකොට මේ කලින් තැනක තිබ්බ වට්ටක්ක ගෙඩි එකක් 50යි කියලා මෙතන දෙකක් 50යි කියලා දැන් ඔන්න ගෙඩි 3ක්ම 50යි කියලා තියෙනවා. මොකද මෙයාලට යන්න හදිස්සි වගේ. අපිත් ඉතින් ගෙඩි 3ක්ම ගත්තා. මොකද මගේ නැන්දම්මටත් එක්ක. මෙතන මේ තියෙන එක කූඩයක් ළමයි බණ්ඩක්ක රුපියල් 50යි. හරිම ලාභයි නේද? මෙන්න මේ ගෙඩිත් ඔක්කොම පිඟානක්ම රුපියල් 50යි. මේවත් එහෙම තමයි. ඔය ඔක්කොම රුපියල් 50ට තමයි තියෙන්නේ. ඔන්න ළමයි මේ හැම පිඟානක්මත් රුපියල් 50යි. මෙතන ගොඩාක් එළවලු වර්ග තියෙනවා. හැම එකේම ග්‍රෑම් 500ට වැඩියෙන් නම් වගේ තියෙනවා. ඉතින් මං හිතන්නේ හැම එකේම වගේ තියෙනවා ග්‍රෑම් 450 500ක් ඊටත් වැඩියෙන් තියෙනවද මන්ද? ඉතින් ළමයි මෙන්න මේ හැම පිඟානක්ම රුපියල් 50යි. ඔයාලට හිතෙන්නේ මේ මිල කොහොමද? සාධාරණයිද? කොහොමද? මම නම් මේවා ගොඩාක් මිල සාධාරණයි නෙමෙයි. අපිට ඕනකට වඩා ලාභයි කියලා හිතෙනවා. මෙතන ළමයි මේ මිටි දෙකක් රුපියල් 50යි. කංකුම් මිටි දෙකක්ම රුපියල් 50යි. හොඳ ලොකු මිටි හොඳට කොළ එහෙම තියෙන, කියන්නේ හොඳ කොළ තියෙන මිටි සවුත් වෙලා එහෙම නෑ. බලන්නකෝ හොඳ මිටි තියෙනවා. මිටි දෙකක් රුපියල් 50යි. මම ඉතින් මිටි දෙකක්ම ගත්තා. හොඳයි නේද? ඊට පස්සේ ළමයි මෙන්න මෙතන අපි කෙසෙල් බලන්න ආවා. ඊට පස්සේ මේ බලන්න කෙසෙල් තියෙනවා කිලෝ එකක් රුපියල් 200යි. මෙතන අලිගැට peerක් තියෙනවා ළමයි කිලෝ එකක් 400යි. කෙසෙල් වර්ග කීපයක් තිබ්බ මෙතන. ඒ කෙසෙල් වර්ග ඔක්කොම කිලෝ එකක් 200ට තමයි දුන්නේ. ඊට පස්සේ ළමයි අපි ගියා මෙතන බලන්නකො මේ ගස් ලැබු. ගස් ලැබු ගෙඩි 3ක්ම රුපියල් 100යි. ගස් ලැබු ඉතින් අපි තෝරලා බලලා ඕන ගන්න. මොකද පොළවල් වල ඉතින් මෙයාලා ගොඩාක් එනවා, තැලෙනවා, පොඩි වෙනවා, ඉදිල වැඩි ඇති ඒව බලලා ඉතින් ගන්න ඕනේ. මෙන්න මේ තියෙන මාළු මිරිස් ඔක්කොම පිඟානක් රුපියල් 30යි. බලන්නකෝ වේලකට විතර ප්‍රමාණවත් වෙන මාළු මිරිස් ටිකක් තියෙනවා. පිඟාන රුපියල් 30යි. මේ මාමටත් ගෙදර යන හදිස්සි වගේ මං හිතන්නේ. මෙතන ළමයි ලූණු තියෙනවා. ලූණු කිලෝ එකක් 160යි. සුදු ලූණු 250ක් 150යි. ලාභයිද? කොහොමද ඔයාලට හිතෙන්නේ? මමත් ඉතින් සුදු ලූණුයි දෙකම ගත්තා ළමයි. ඊට පස්සේ ඒ ටිකත් අරගෙන ඔන්න ඔතන තිබ්බා අලවල මිල මට මතක විදිහට ළමයි රුපියල් 200යි. ඊට පස්සේ අපි අල අරන් ගත්තේ නැහැ. අපි අල වලට එච්චර ආස නැහැ. ඉතින් අපි ලූණුයි සුදු ලූණුයි ටික අරගෙන ඔතනින් යන්න ආවා. ඕම් බලන්නකෝ. කිලෝ එකක් 200යි අලනම්. මේ තියෙන්නේ. මෙන්න බලන්න ළමයි ඊට පස්සේ අපිට හම්බ වුණා පැණිමොර. ළමයි මම අස්සන්න කියලා පොතක් කියවලා තියෙන. ඒකේ තමයි මම පළවෙනියටම පැණිමොර ගැන දැක්කේ.
ඉතින් මේ ඔන්න මට අද තමයි ජීවිතේ පළවෙනි වතාවට පැණි මොර කන්න පුළුවන් වුණේ. මං ගත්තා ඉතින්. මේ තියෙන මේ ළමයි හැම පිඟානකම තියෙන එළවලු රුපියල් 50යි පිඟානක්. බලන්නකෝ කිලෝ එකකටත් වැඩියෙන් තියෙනවා එතන. මෙතන මේ තියෙන එළවලු ළමයි හැම පිඟානක්ම රුපියල් 50යි. ඔතනක් තියෙන හැම ගොඩාක් එළවලු වර්ග ඒ වගේ තියෙනවා ඉතින් ගොඩාක් ලොකු ප්‍රමාණයක්. මේ හැම පිඟානක්ම රුපියල් 50යි ළමයි. මෙන්න මෙතන බිලින් තියෙනවා. ඔයාලා දැක්කද බිලින් තියෙනවා, පුහුල් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා එතන. මෙතන ළමයි මේ පොළ ඉවර වෙන කිට්ටුව. මෙතන ගම් බිත්තර තියෙනවා රුපියල් 45යි. සුදු බිත්තර, රතු බිත්තර දෙකම තියෙනවා රුපියල් 26 ඉඳන් රුපියල් 30 වෙනකම් මිලවලට. බලන්න රුපියල් 30ට තියෙන බිත්තර මේ ලොකු බිත්තර තියෙනවා හොඳ බිත්තර. මෙතන තියෙනවා ළමයි අපි ආසම තැන තමයි මේ. බලන්නකෝ ඔතනින් අපි ගත්ත පැණි බූන්දි. අපි ආසම පැණි බූන්දි කන්න. ඉතින් අපි අනිවාර්යයෙන්ම පැණි බූන්දි ගන්නවා මෙතනින්. ළමයි මෙතන මේ තියෙන හැම වර්ගයක්ම රුපියල් 100 ඉඳන් 250 වෙනකම් මිල වලට තමයි තියෙනවා කිව්වේ. ඉතින් අපි පැණි බූන්දි විතරයි ගත්තේ. අපි ආසම දේ හින්දා ගොඩක් ගත්තා. ඊට පස්සේ ඉතින් අපි පොලේ ගිහිල්ලා ඔන්න දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඊට පස්සේ ඉතින් ගෙදර යන ගමන් මගේ නැන්දම්මට එළවලු ටිකක් දීලා අයවත් බලලා ගියා. මොකද එයාට හැම සතියෙම අපි එළවලු ටිකක් මේ පළතුරු ටිකක් ගිහින් දෙනවා. මොකද එයාත් ඉතින් පවුනේ. ඒ නිසා ඊට පස්සේ ඉතින් ඔන්න රුපියල් 500කට මම අරගෙන මට ඉතුරු වෙච්ච එළවලු ටික තමයි මේ තියෙන්නේ. බලන්නකෝ. මට ඉතින් මේ රුපියල් 500කට මේ එළවලු ටික හොඳටම ඇති මේ සතියට. ඉස්සර අපි රුපියල් 2000ක විතර ගන්නව එළවලු සතියට මේ කඩවල් වලින්. ඒත් ඉතින් දැන් ගොඩක් ලාභෙට රුපියල් 500ට වගේ ගන්නවා. මම සබ්ස්ක්‍රයිබ් කරන්න ළමයි.